අපට උඩලා යන්න දැන් තියෙන මිනිසුන්ට උදව් කරන දැන් බොරුවක් නම් මේක කියන්න කියලා කතා කරේ නෑ මේ මිනිහා මුකුත් කිව්වේ නෑ මං ඊට පස්සේ ගහනකොට ඒක කොයිද කියලා ගිහ ගාම සේවකව කතා කරපු මිනිහත් ගොළුලා කියන්නේ බෝට්ටුව පටවන්න හැදුවේ අපි විනාඩි 15ක විතර බෝට්ටුව බලන වෙන තැනකින් නග්ගල ඉවර වෙලා බෝට්ටුව අරන් යන හදන ලොරියක් ගෙනල්ලා අම්මා බෝට්ටුව හොරගම් කරන්න හදනවද මේ? ඔව් එහෙම සීන් එකක් එනදී වෙන තැනකින් බාල වෙන තැනකින් ලොරියක් ගෙනල්ලා පටවන්න හදනවා. ඒක මොකක්ද කියලා අපි දන්නේ නැහනේ. මිනිස්සු එත්තෙත් නෑ ඒ කැලේකට තියෙන වැවකට අපිට කියන හයිවේ එකේ පාලෙන් එහා පැත්තට දාපන්ලු තනි කැලේකට එක්කන් ගිහිල්ලා ඊට පස්සේ හටේ ගිහපු එක්කෙනක් දැනුවත් තමයි දේ උනේ. ඔයාට ගැහුවද? මට පාවල් දෙයක් ගැහුවා. බඩරක් ගාලා. බඩරයක් යන්න මගේ මේ ප්‍රදේශයට එකක් දුන්න ගෙලින්ම ගහන්න බෑනේ. කොයිදයි අපි ගහන්නේ ගමක මිනිස්සුන්ට ගහද ඇයිද අපිට ඒක ගොඩක් වාගන්නේ ෆ්‍රීවිල් එකේ අන්තිමට මගෙන් ඇවිල්ලා උඹ ගැහුවද අරුවට මං කොයි මම ගැහුවේ නෑ මට කතා කරන්න කියලා මගේ මූණට එහෙම ප්‍රොච්චයක් කළා මූණ ගාවට මට කවුරුත් පේන්නේ නෑ. රෑද ඔය? ඔව් රෑ. ඊයේ ඊට පස්සේ අපි නැග්ගවත්ත ට්‍රීවිල් එකකට ට්‍රීවිල් එක ඇතුළේ බේස් පොළු දින්නේ යකඩ බේස් පොළුයි තෝ දකුණේ තොපි පෙති ගහන්නයි කොපි ඉන්නේ ඕම ගියේ ඉප්ලවයක් දුන්නා අපට ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා අපි බෝට්ටු එක්කෙනා ගිහලා අපිව දාලා අපි දැන් හිර වෙලා ඉන්න විදියන්නේ බෝට්ටු එක්කෙනා දිව්වා ඔව් බෝට්ටු අරගෙන ගියා කොල්ලා වයයට ඊවිල්ලා ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා එතනට අපි බෝට්ටු මුලින් බාපු දෙන්නට දැන් අපි දෙන්න අතර එයා බෝට්ටුවෙම ගිහිල්ලාද ඔයා බෝට්ටුවෙම ගිහිල්ලා තන්ට අපි දෙන්න දාලා කෑ ගහනකොට ඊට පස්සේ මේ දැන් අර කට්ටිය ගමේ කට්ටියල වට කරගත්තා උඹලා ගැහුවද අරුවට අපි ගිහුවා අපි ගහන්නේ මොකටද කියලා අපි ආයේ කැම ටිකක් බෙදන්නේ කියලා ඉවරලා ඒ කට්ටිය පිළිගත්තා නෑ ඒ කට්ටිය ඇදුවේ බෝට්ටු අතරින් බාල වෙන තැනකින් බාගෙන ඉවරලා යන්න ඒක තමයි පස්සේ ඔව් ආනේ පානේ දිනවා අර කැම නැහැ නේද කියන්නේ ගිනවා ඔව් කට්ටිය ආවා මේ කොල්ලට ගහලත් එක්ක දන්නව සීන් ඔව් දන්නවා ඊරේ ආවා අපි ඇවිල්ලා ඔක්කොම එහෙමද කොහෙද අයියේ වැඩ කරලා තියෙන්නේ වැඩි මේ මෙහි මක්නිහා ඈ මක්නිහා බක්නිහාපාරේ අයියා ආවදරාගේ වත් හිටියද ඔව් හරි සීන් එක දැක්කේ ඔව් මම ගමේ උන්ටත් දැන්නලා එළේ උඹලා ඒ ගමේ උන්ද ගහලා තියෙන්නේ ගමේ නෙමෙයි ගමේ උන් ඕන එකයි ගැහුවේ බොරු කියන්න ඕනේ නැහැ එකයි බීලා පාදේශ සභාවක වැඩ කරන මිනිහා මට වැඩ නැහැ ඒ සභාවේ කොහෙද කියන්නේ දන්නේ මිනිහා පාදේශ සභාවේ ගිහුව අපට බක්නිහාපාර කියන්නේ කාන්තර පාරේ බක්නිහාපාර දෙන කඩුල් පාරේ අය කියන්නේ අන්න මගේ හාදුවට එකක් පයි අම්මට නහය තලනයි කොල්ල එනකම්ම එලෙම ආවා මල්ලි පොලිසි කියේ නැද්ද නෑලා මෙතන ස්ථායි මාත් එක්ක ස්ථායි මාත්තුරු 100ක් විතර මේක ඉන්නවා අයිගුවා මේක පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් තත්ත්වෙ මේ වෙනකන් ඉඳපන්කෝ දඬුවම මොකක්ද හව දෙන්න ඕනේද අපෙන් අහලා වැඩක් නෑනේ දඬුවමක් දෙන්නේ අපි මොකක්ද කියන්නේ පොලිසියෙන් අපෙන් අහන දඬුවම මොකක්ද අහන දෙන්න ඕන දාගෙන මේ අපිට ගාවල ඉන්න පුළුවන් මල්ලි මේ උඹලා එහෙම අවුලක් හිතන්න එපා මල්ලි උඹලා ආවේ මේ හදවතේ හොඳටනේ අර මිනිස්සු වෙන්න ඔයගේ බල්ලෝ ඉන්නවා හරිද ඔයගොල්ලෝ කම්මේ මිනිස්සුද අයියේ අපි තමයි ගෙනාවේ මොකක්ද මේගොල්ලෝ ඔව් ඉතින්ලා ඒ කිව්වේ ඒ පොඩ්ඩට අර කෑම වගේක් ගෙනින් යන්න තමයි දුන්නේ නැත්තම් මේගොල්ලන් අත උදේ මේ ගුටි ගහනකම් ඔයගොල්ලෝ ගමේ මිනිස්සු බලන් හිටියද මොන තරම් වැඩක්ද ඒ කතා කරලා වැඩක් නෑ නෙමෙයි හරි කතා කරලා කිරිපැට්ටක් ගමු කිරිපැට්ටක් යුක්තිය බාල්ලි මුල බය වෙන්න එපා හොඳේ මම මේ කතා කරනවා මේ බෝට්ටුවක් ගෙනලා මේ කොල්ලන්ට ගහලා පව් ඉතින් අනේ මන් දන්නේ මේකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ මුංගේ මේ මනුස්සකමට අවිල්ලා තියන්නේ මනුස්සකමට ආවට පස්සේ මේ ගෙන්නලා ගහලා ඉතින් හරිම කැතයි අපි බලමු මේකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ